හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්නවා ඇති කියලා හිතනවා. සුදු පුතාගේ ආච්චයි සීයයි බලන්න අපි පළවෙනි පාරට ගමේ ගියපු වීඩියෝ එක තමයි අද මම මේ අරගෙන ආවේ. වෙනදා අපි දෙන්න යනකොට වගේ නෙමෙයි දැන් ඉතින් චූටි පුතත් ඉන්න නිසා එයාට ඕන කරන දේවල් අරගෙන ලොකුම ලොකු බෑග් එකක් අරගෙන තමයි අපිට ගමේ යන්න උනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ලෑස්ති වුනේ. චූටි පුතාට ගෙදර ගිහින් අන්දන්න ඕන කරන දේවල් එයාට ඕන කරන ඔක්කොම බඩු කලින් බෑග් එකට දාලා ලෑස්ති කරගත්තා. එයාගේ බඩු ටික ලෑස්ති කරලා එයාවත් ලෑස්ති කරලා තමයි මම ලෑස්ති වුනේ. ඉතින් එයා ඒ වෙලාවේ නම් හොඳටම නිදි පේනානේ hina වෙවි නිදාගෙන ඉන්න විදිය. උදේ මෙයා නැගිට්ටහම එයාගේ ඇඟ සෝදවලා එයාට කිරි දීලා එයාව නිදි කරවනවා. ඉතින් අන්න ඒ ටයිම් එකේ අපේ වැඩ ටික කරගෙන තමයි අපි මේ ගමන යන්න ලෑස්ති වුනේ. ඉතින් එයාට එහි ගිහින් අඳින්න ඇඳුම් ටිකකුත් මන් දාගත්තා. ඕන වුණත් කියලා පැනල් එකක්. එතකොට වෙට් වයිප්ස්, එයාගේ ක්‍රීම්, හවස එයාට එනකොට සීතල හින්දා එයාගේ ජර්සි එක, එයාගේ කැප් එක. මෙන්න මේ ටික තමයි මං එයාට අරන් ගියේ. ඉතින් අපේ කියලා නම් අපි වෙන මුකුත් අරන් ගියේ නැහැ. වතුර බෝතලේ විතරක් ගත්තා. අපි එක දවසින් එන නිසා ඇඳුම් විශේෂ මුකුත් ගත්තේ නැහැ. එයාගේ ඩයිපර් ටිකකුත් මම ගත්තා. ගොඩක් ගත්තේ නැහැ. දෙකක් තුනක් වගේ තමයි ගත්තා. කලින් වගේ නෙමෙයි. දැන් ගමන් අපිට හිතුන වෙලාවට යන්න බෑ. චූටි බබා ඉන්න නිසා එයාව ලෑස්ති කරගන්න ඕනේ. අනික එයා හොඳ මූඩ් එකක ඉන්න ඕනේ. එයාට කිරි දීලා එයාගේ බණ්ඩි පුරවලා ඉන්න ඕනේ. ඒ ඔක්කොම කරගෙන තමයි ගමනක් යනවා නම් ඉතින් යන්න ඕනේ. අපි බයික් එකේ තමයි මේ ගමන යන්නේ. ආච්චයි සීයයි මෙහි පුතාව බලන්න ආවට අපි ආච්චයි සීයයි බලන්න යන්නේ මේ පළවෙනි පාර. ඉතින් මාත් මාස ගාණක් ගෙදරම ඉඳලා මේ වගේ ගමනක් යන්න තියනකොට නම් ඉතින් මටත් සතුටුයි. බබාගේ බඩු ටික දාගන්නකොට මේ විදිහට වෙන වෙනම තමයි මම වෙන් කරලා දාගත්තේ. එතකොට බඩු ටික ගන්න ඕන වුණාම ඒ ටික ඉක්මනටම අපිට අරගන්න පුළුවන්. අනික එතකොට අපිටත් ලේසි. බබාට තාම කෑම පටන් අරගෙන නැති නිසා එයාගේ කෑම මුකුත් මෙතන නැහැ. එයා තාම අම්මගේ කිරි වලින් විතරයි ලොකු වෙන්නේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා වගේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා. ඕනේ ඉතින් අපි එනකොට නම් වීඩියෝ එකක් ගත්තේ නැහැ. මේ අපි ටවුන් එකට ඇවිල්ලා අපි ෂොප් එකකට ආවා. අම්මට පොඩි ගිෆ්ට් එකක් අරගෙන යන්න. මේ අහසටම පොතනක ඔබ ඉන්නවා. මම ඉන්නන්නේ සුවදතියක් යලි ඔබ. අපේ අම්මා මෙච්චර කාලයක්ම ඉව්වේ දර ලිපේ. ඉතින් අපිට හිතුණා එයාට දැන් ගෑස් ලිපක් කරන් දෙන්න. අපෙන් දෙන තෑග්ගක් විදිහට. ඉතින් අපි ගත්තේ මෙන්න මේ ගෑස් ලිප. එයාට ගොඩක් වටින තෑග්ගක් වෙයි මේක. ඕනේ ඉතින් දැන් අපි ගෙදර ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ අප්පච්චි නැහැ. අප්පච්චි වැඩට ගිහිල්ලා අප්පච්චි එනකොට නම් ටිකක් හවස් වුණා. ගෙදර අම්මයි නංගිලා දෙන්නයි තමයි ඉන්නේ. මේ තියෙන්නේ මං චූටි කාලේ ඉඳන් හැදුන ගෙදර. ඉතින් මායි නංගිලා දෙන්නයි එකටම තමයි මේ ගෙදර ඉතින් එකම කාමරේ හිටියේ. අපි රණ්ඩු කරගත්තේ, අපි බැනගත්තේ, ඔක්කොම කරේ ඉතින් මේ ගෙදර තමයි. ඉතින් ලස්සන මතක ගොඩක් තියනවා මෙහෙ. ඉතින් මේ ඉන්නේ මගේ නංගිලා දෙන්න. ඒ කියන්නේ බබාගේ පුංචිලා දෙන්න තමයි මේ ඉන්නේ. මේ අපිට තේ හදනවා දෙන්නම එකතු වෙලා. එයාලා කැමති නෑ වැඩිය මේ වීඩියෝ කරනවට. ඉතින් අම්මා ඒ වෙලාවේ බබත් එක්ක කිරි අම්මලගේ දිහා ගිහින් තමයි හිටියේ. ඉතින් අපි දවල් වෙලා වගේනේ ගියේ. ඊට පස්සේ අපි දවල්ට කාලා ඉඳගෙන හිටියා ඉතින්. ඒ වෙනකොට නම් ටිකක් හවස් වෙලා අප්පච්චිත් ආවා ඒ වෙනකොට.
ඊට පස්සේ අපි ඉතින් කතා කර කර ඉඳලා ෆොටෝ වීඩියෝස් අරගෙන හැමෝගෙම ටිකක් වෙලා ඉතින් හිටියා. අපි 30ක තමයි මෙහි ආවේ. පළවෙනිදා ඉතින් අපි ගෙදර ඉන්න ඕන නිසා අපි ඉතින් ආවා. එහෙ ඉන්න හිටියේ නැහැ. මොකද පළවෙනිදා අපි ගෙදර කිරි උතුරන්න ඕනේ ගාමන්ට් එකේ වැඩ පටන් ගන්න. ගෙදර ඉන්න ඉතින් කාලෙක ඉන්නේ නංගිලාට කියලා ඉතින් ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකකුත් අරගත්තා. ඊට පස්සේ ඔය ඉන්නේ අපේ පුතා සීයත් එක්ක. ඉතින් අපේ පුතාට ගෙදර හැමෝම ගොඩාරියක් ආදරෙයි. මට හිතෙනවා චූටි පුතා ආව නිසා අපි වෙනදටත් වඩා හිටියට වඩා ආදරෙන් අපි හැමෝම ඉන්නවා කියලා. ඉතින් යාගේ කෝලම් බල ඒවට hina වෙවි අපි හැමෝම එයා ලොකු වෙන දිහා සතුටින් බලාගෙන ඉන්නවා. සමල්යයි මලක පෙති අතරේ නුඹ පිපුණා රැකතරු අතරේ පෝය සඳ විලසේ නුඹ දිලුණා. ඉතින් අපි හවස් වෙන්න කලින් ගෙදරින් එන්න පිටත් වුණා. චුට්ටක් වහින්න ගත්ත නිසා චුට්ටක් නෙමෙයි හොඳටම වහින්න ගත්තා. අපි බයික් එකේ ගියත් එද්දි වීල් එකේ තමයි ආවේ. මෙයා වාහනේ එනකොට හොඳටම නිදි. හැබැයි ඉතින් වැස ගමන් ආයෙත් නැගිට්ටා. ඉතින් ජනවාරි 1 වෙනිදා ලබන නිසා අපි කිරි උතුරන්න යන්නේ. ඒ කිරි උතුරන්න ඕන කරන මුට්ටියක් හැන්දක් අරගෙන තමයි අපි ඒ ගමම ගෙදරත් ආවේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සීයලගේ ආච්චයි සීයයි බලන්න ගිහිල්ලා ඒ දවස් අපේ ගෙවුනේ. ඉතින් මේ වගේ තව ලස්සන vlog එකකින් ඔයාලා අතරට එන්නම්. එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. ඒ වගේම ලැබුවා වූ මේ 2026 අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා.